හරිද? මේ පඩියට වාහන 3ක් අරගෙන 4ක් ගාන සාමාන්‍යයෙන් ඉතින් බෙන්ස් එකක් ගන්න කියන්නේ අපිට ඉතින් පැය භාගයක් වගේ කාලයක් ඇතුළත වාහනය අරගෙන අපිට දෙන්න පුළුවන්. ගන්න පුළුවන් මානුවල් 100 130කට දෙන්න පුළුවන්. 130කට දෙන්න පුළුවන්. 130යි කියන්නේ මානුවල් එකක්ද රුපියල් 2100ක් වගේ වෙන්නේ. අයිබෝන් මේ තියෙන්නේ මේ මාසේ මගේ පඩිය. හරිද? මේ පඩියට වාහන 3ක් අරගෙන 4ක් ගාන ඉතුරු කරන්න පුළුවන් කියලා හිතනවා. අද වාහනයක් ගන්න යන්නේ මම වාහනේ මාරු කරන්න යන්නේ අලුතෙන්. ඉතින් වාහනයක් ගන්නකොට කොහොමද මොනවද බලන්න ඕනි? වාහනයක් ගන්නවා නම් කොරියාවේ සාමාන්‍ය මිල කොහොමද ලංකාවටත් එක්ක බලනකොට කියලා හැමදේම අද වීඩියෝ එක අරන් ඉන්නවා. රයිට් අපි ඔන්න යන්න යහදන්නේ වැඩේට කියන්නේ අපි වාහනයක් ගේනවා වගේම වාහනයක ගණන් බලන්නත් එක තමයි යන්නේ. සෙට් එකෙම ඉන්නවා. මේ අපි ඉන්චොන් වලට යන්නේ වාහනයක් බලන්න වාහනයක් ගේන්නත් එක්කම. ඉතින් කොරියාවට එන්න ඉන්න කෙනෙක්ට වගේම කොරියාවේ ඉන්න කෙනෙකුට අනිවාර්යයෙන් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. මොකද ලොකු විස්තර ටිකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන තමයි අද යන්නේ. යන ගමන් කතා කරමු ගිහින් බලමු මොනවද වෙන්නේ කියලා. අපිට කිලෝමීටර් 43ක් තියෙනවා. ඉතින් අපි තැනට ඇහිලා ඉන්නේ ඕකේ මෝටර්ස් කොරියාවේ වාහනයක් ගන්න නම් හොඳම තැනක් තමයි ඕකේ මෝටර්ස් කියන්නේ. අපි මෙතනට ආවේ ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. එයත් එක්ක විශ්වාසයෙන් වාහනය ගන්න පුළුවන් ඉඳන්. මේ ඉන්නේ ඉන්දුනිල් අයියා ඉන්දුනිල් අයියා තමයි ඕකේ මෝටර්ස් වල ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඉන්නේ. අයියා අපි පොඩ්ඩක් ඉතින් කතා කරමු විස්තර ටිකක්. ඉතින් ඉන්දුනිල් අයියා කොහොමද නැත්තේ? මන්දින් ඉන්නවා. ඉන්දුනිල් අයියා ඉතින් මේ මටත් වාහනයක් ගන්න ඕනි. ඉතින් ඒකින්ද ඔයාව කන්ටැක්ට් කරගෙන ආවේ අපි මෙතනට. අයි කොහොමද කොරියාවේ ඉතින් වාහන පොඩ්ඩක් මේ දවස්වල මිල ගණන් වෙනස්ද වැඩිද අඩුද වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් මේ දවස්වල නම් එහෙම ලොකු වෙනසක් නැහැ ලංකාවේ නම් පොඩ්ඩක් ඉතින් ගණන් මේ දවස්වල යූස් කරපු වාහනයක් තමයි මාත් ගන්න ආවේ අද අයියේ කොහොමද සාමාන්‍ය කොරියාවේ වාහනයක් ගන්නවා නම් මොනවද අපි බලන්න ඕනේ මුලින්ම කොරියාවේ වාහනයක් ගන්නවා නම් ඔයා ඉස්සෙල්ලාම විශ්වාසන්ත කෙනෙක් ළඟට යන්න අවශ්‍ය වෙනවා වාහනයක් ගන්නකොට බලන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා ඒ ටික අනිවාර්යෙන් ඔයා බලන්න බලලා මොකද ඔයා එක බැලුවත් නැතත් ඔයාගෙන් අස්සනක් ගන්නවා එකට ඔයාට ඒක පැහැදිලි කරා කියලා ඒක නිසා ඔයා හැම වෙලාවෙම කොරියන් එක්කෙනා ළඟට ගියත් අපේ එක්කෙනා ළඟට ගියත් ඒක ඔයාට පැහැදිලි කරලා දෙන්න කියලා කියන්න පැහැදිලි කරලා මොකද වාහනයක් ගන්නකොට දැනුවත්ව ගන්න එකයි නොදැනුවත්ව ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙන නිසා අනිවාර්යෙන් ඒක දැනුවත් කරන්න කියන්නේ කොරියාවට අලුතෙන් එන කෙනෙක් වගේම කොරියාවේ දැන් ඉන්න කෙනෙක් කොරියාවට එන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වාහනයක් ආවට පස්සේ අරගෙන පදින්න ගොඩක් වටිනවා මේ වීඩියෝ එකේ කියන කතන්දර ටික. ඒ හින්දා වීඩියෝ එකේ ඉවරනකම් ඉන්න ඕනේ හරිද? කොරියාවේදී වාහනයක් ගන්නකොට කොහොමද අපි වාහනේ අඩුපාඩු තියෙනවා කියලා දැනගන්නේ. වාහනේ කොහොමද චෙක් කරගන්නේ? සාමාන්‍යයෙන් සේල් එකකට වාහනයක් දානකොට අනිවාර්යෙන් ඒ කොන්සර් එකක් තියෙනවා. ඒ කොන්සර් එක කරලා දාන්න ඕනේ. ඒ කොන්සර් එකේ රිපෝට් එකේ තියෙනවා වාහනේ ඔක්කොම ඇක්සිඩන්ට් මොනවද තියෙන්නේ ලෙඩ මොනවද තියෙන්නේ කියලා. ඒකට තමයි මම ඉස්සෙල්ලාට කිව්වා ඔයාගෙන් අස්සනක් ගන්නවා කියලා. ඒක ඔයා කොහෙ ගන්න ගියත් ඒක ඔයාට පැහැදිලි කරලා දෙන්න කියන්නේ මේ කොන්සර් එක කරලා මොනවද ඇක්සිඩන්ට් තියෙන්නේ මොනවද ඔය ලීක් වෙන ඒවා මොනවද ලෙඩ තියෙන්නේ. ඒ වගේ නැත්නම් ඔයා ලොකු ගානකට වාහනයක් කරන් අහුනොත් එහෙම වෙලා හරි ඔයාට ලොකු ගානක් පාඩු වෙන්න දෙනවා. ඒ වගේම ලෙඩ තියෙන වාහනයක් ගත්තොත් එහෙම ඔයාට ගෑරේජ් ගානේ ගිහලා සත්‍ය දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා ඒතකොට. ඔව් ඒක තමයි මේ ළඟදී මගේ යාළුවෙක් වාහනේ අරන් තිබුණා. වාහනේ අරගෙන තිබුණ ගානටම කිට්ටු ගානකට රිපෙයාර් එකක් ඇහිලා තිබුණා. ඉතින් එහෙම වුණොත් ලොකු අපරාධයක් වෙනවා. දැන් ඔයාලගෙන් වාහනයක් මිලදී ගන්නකොට වගකීමක් හම්බ වෙනවනේ. ඔව් අනිවාර්යෙන් ඔයා කොරියාවේ සේල් එකකින් වාහනයක් ගන්නකොට ඕන දැන් කිලෝමීටර් 2000ක් හෝ මාස දෙකක් එන්ජින් වලට මෙච්චර වලට වගකීමක් දෙනවා. ඒ කොන්සර් කරුවොත් දැනම ඒ ඉන්ෂුරන්ස් දෙනවා ඒක. ඔව් ඊට අමතරව අපි ළඟ වාහනයක් ගත්තොත් ඉතින් අපි ළඟට ආවතින් එහෙම අපිට ඕනේ වාහනේ ඔයාට ඕනේ වාහනේ එන අපි මේ තියෙන ඔක්කොම වාහන ටික පෙන්නලා ඔයා කැමති වාහනේ අපිට ඔයාට තෝරගන්න දෙනවා. ඒකේ තියෙන අඩුපාඩු ටික අපි ඔයාට කියනවා. රිපෙයාර් ආවොත් එහෙම අපි කරලා දෙනවා. අනිවාර්යෙන් අපි එන්ජින් ඔයිල් ටික මාරු කරලා දෙනවා. ගල්ලා ඒකට ඔයාට කිලෝමීටර් 5000ක් විතර කාලෙකට පදින්න පුළුවන්. ඒ වගේම අන්තරන් ඔයාට වාහනේ තෝරගන්න යන වෙලාවට අමතරව දවස් 365 දවසෙම ඕන වෙලාවක පැය භාගයක් වගේ කාලයක් ඇතුළත ඔයාට වාහනේ අරගෙන අපිට දෙන්න පුළුවන්. මේ කොරියාව කොහේ හිටියත් වාහනේ මෙයා බලලා මේ සම්පූර්ණ විස්තර ටික චෙක් කරලා ඔක්කොම බලලා දීලා විශ්වාසයක් ඇතුව වාහනේ ගෙදරටම ගාලා දෙනවා. අපේ යාළුවට බලන්න එන්න ඕන වුණොත් නෑ. ඉතින් මොකද ඒ වගේ විශ්වාසයක් තියෙන තැනකට තමයි අපිත් ආවේ. අමනේ මේ කොරියාවේ වාහනයක වටිනාකම කොහොමද තීරණය වෙන්නේ? කිලෝමීටර් ගානත් එක්කද නැත්නම් නිෂ්පාදිත වර්ෂය අනුවද? ඔව් ගොඩක් වෙලාවට කියන්නේ නිෂ්පාදිත වර්ෂයයි කිලෝමීටර් ගාන අනුව තමයි වටිනාකම තීරණය වෙන්නේ. ඒ වටිනාකම ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා ඇක්සිඩන්ට් වගේ දේවල් වලින්. අපි බලමු වාහනයක විතර.
දැන් සාමාන්‍යයෙන් සේල් එකකට වාහනයක් දානකොට ඔව් අනිවාර්යයෙන් මේ කොන්සැක්ට් කරලාම දාන්නේ. එතන ඒ වාහනේ කොන්ස කරා කියලා ෆොටෝයකුත් දාලා මෙතන දිනේ තියෙනවා. හේතුව මොකද වාහනයක් සාමාන්‍යයෙන් සේල් එකට ආවට පස්සේ මාසයක් දෙකක් තුනක් වගේ යනකොට වාහනේ විකිනෙන්න ඕනේ. ඔව් එහෙම නැතුනොත් ගොඩක් කල් තියෙනවා කියන්නේ ඒ වාහනේ මාකට ප්‍රශ්නයක් තියෙන්න තියෙනවා. ගැටලුවක් ගැටලුවක් තියෙනවා තියෙනවා. අපිට නේ මෙතන ඔක්කොම විස්තර තියෙනවා. මේ වාහනේ මොකනද X වගේ කියන්නේ මේ X කියලා තියෙන්නේ කෙවන් කරලා කියලා මාරු කරලා කියලා. මොකක්ද ඒ කියන්නේ ඒ කියන්නේ කැසියර් වෙනකම වැඩිලා කියන්නේ එන්ජින් එක ගලවලා තමයි මෙතෙන්ට හදන්න කියලා තමයි කියන්නේ හදන්න කියලා මොකදලාකට. දැන් මේ වාහනේ වෙන්නේත් මේ මානුවන් 270ක් වගේනේ. ඔව් 270ක්. මඩ මුදලකට K5 LP ගෑස් වලින් දුවන වාහනයක් කිලෝමීටර් 265000ක් වගේ දුවලා තියෙනවානේ. ඔව්. අනිවාර්යෙන් ඔයා ගන්නකොට කිලෝමීටර් ලක්ෂ 1.5ට වඩා අඩු වාහනයක් ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. හේතුව මොකද ඔයාට ලක්ෂ 2 පැන්නට පස්සේ ඊගාපාර වාහන විකුණ ගන්න පොඩ්ඩක් අමාරු වෙන නිසා තරන්න දාන්න තමයි වෙන්නේ මොනකින් කර. අපි අය වැඩි විස්තර ටිකක් සේල් එක පැත්තට ගිහින් කතා කරමුද? මොකද වාහන ටික බලන ගමන් අපිට වාහන මිල ගන්නනුත් එක්ක කතා කරලා විස්තර ටික කතා කරමු තව. අපි සේල් එකට ආවා. සේල් එකේ වාහන ගොඩක් තියෙනවා. ඉතින් ඉතින් මාසේ පඩියෙන් වාහනයක් ගන්නවා කියලා කියන්නේ කොරියාවේ නම් මහ දෙයක් නෙමෙයි. මොකද සාමාන්‍ය ලංකාවේ කොල්ලොන්ට මාන්නුවන් බේසික් එක මාන්නුවන් 200නේ. මාන්නුවන් 200ට වඩා ලංකාවේ කොල්ලෝ ඕන තරම් ඉන්නවා පඩි ගන්න. මාන්නුවන් 300, 350, 400, 450, 500 ගන්න කොල්ලොත් ඉන්නවා. ඉතින් ඒ ඕන කොල්ලෙක්ට එක මාසයක පඩියෙන් වාහනයක් ගන්න පුළුවන්. සාමාන්‍ය මෙතන තියෙන කාර් එක මේක ඇවිල්ලා ඔන්න ලංකාවේ කොල්ලෙක්ට හරි කාට හරි ගන්නවා නම් SM5 එකක් බේසික් සැලරි එක මාන් 200යි. මානුවන් 200කට ගන්න පුළුවන්. හැබැයි ඉතින් කිලෝමීටර් දුර තියෙන පොඩ්ඩක් 1,99,000ක් විතර චුට්ටක් කිලෝමීටර් ගන්න වැඩිනේ. ඔව් කිලෝමීටර් ගන්න වැඩි. මේ හැබැයි වාහනේ ඉතින් ගන්න පුළුවන් පඩියෙන්. මාසේ පඩියෙන් ගන්නත් පුළුවන් අපිට. මන්නකට આવොත් මල්ලි දැන් මේක ඔයාලට පේනවනේ මේක මාන් 200යි 224 කියලා දාලා තියෙන්නේ. ඔයා තනියම මිල දාලා තියෙන්නේ. දාලා තියෙන කොරියන් එක්කනේ හරහා ගියොත් මට මල්ලකට આવොත් මට මේක දෙන්න පුළුවන් මාන් 170කට විතර. 170කට විතර. අපේ කොල්ලෙට තව මාන් 30ක් විතර අඩු කරලා. වටිනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් දැන් ඔයාලට සාමාන්‍ය වෙන වාහන වලටත් එහෙම පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුළුවන් නේ. කොරියාවේ ඕනම තැනක මල්ලි වාහනයක් ගන්න යනවා නම් ඔව් අපෙන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව් ඕන කෝල්ලයක් දාලා කියන්න මේ වාහනේ වටිනාකම කීයද කියලා. මට පුළුවන් දැන් වෙළඳ පොලේ මේ වාහනේ වටිනාකම එයාට කියන්න. මෙතන ඇවන්ටි එකක් තියෙනවා. මේක සාමාන්‍ය මානුවන් කීයද කිව්වේ? මේක මට 690ක් විතර වෙනවා. 690ක් මට මල්ලංගින් මන්ට આવතින් මට 650කට විතර දෙන්න පුළුවන් මේ වාහනේ. රයිට්. එතකොට මෙතන තියෙනවා අයියේ කියා මෝනින් එකක්. මේක තමයි සාමාන්‍යයෙන් ලංකාවෙත් මරුතිය වගේ කිලෝමීටර් 1,10,000යි දුවලා තියෙන්නේ. පෙට්‍රල් මේ තියෙන ඉස්සර ටික වරවන්න බලා ගන්න. සම්පූර්ණ ඩීටේල්ස් ටික තියෙනවා නේද? ඔව්. එතන 350ක් කියලා දාලා තිබ්බට ඔව් මට පුළුවන් අපේ කොල්ලෙක් ආව මට මේක 280කට විතර දෙන්න පුළුවන්. 280කට විතර දෙන්න පුළුවන්. රයිට්. එතකොට මේ තියෙන වාහනේ මේකත් ඇහිලා Samsung එක SM3 නේද? ඔය SM3 එක. Samsung SM3 එකක් මේකත් කොරියාවේ බේසික් සැලරි එකකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. තනියම ඇවිල්ලා මේක ගන්න කිව්වොත් මට ඒක 90ට අරන් යන්න වෙන්නේ. කොරියන් කෙනෙක්ගෙන් ගන්නවා නම් ඔයා හරහා ගන්නවා නම් මේක ගන්න එක පුළුවන්. හැටට මානුවන් මාන 160කට විතර දෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් ලක්ෂ ලංකා සැලරියෙන් ලක්ෂ 3යි ගන්නක් වගේ තමයි වෙන්නේ. ගණක් විතර වගේ. අතරක්වත් වෙන්නේ නැහැ. මේක BMW X6 එකක්. වාහනේ ක්වොලිටියටම තියෙනවා. එතකොට වෙන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 35ක් විතර. සාමාන්‍යයෙන් ලංකාවේ X6 එකක් ගන්නවා නම් හිතලා බලන්න කොච්චර වෙයිද කියලා. සාමාන්‍යයෙන් අඩුම තරමින් එන පුංචි වාහනයක් වුණා ගන්නකොට කෝටි එකමාරක් දෙකක්වත් වෙනවා. ඉතින් මුලින් සාමාන්‍යයෙන් දැන් අලුතෙන් වාහනයක් ගන්නවා නම් පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම් ඉතින් ඒ වගේම තමයිනේ. අනෙන් අයියේ මේ K5 K9 එහෙම ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද? K5 K3 එක එහෙම නේ. K5 K3 එක තමයි අපේ අය ගොඩක් හොයන්නේ. ටික අඩුවට ගන්න පුළුවන්. අපිට K5 එකක් බලන්න නැද්ද මේ හරිය? සාමාන්‍යයෙන් කොරියාවේ ඉන්න ලංකාවේ ගොඩක්ම පදින වාහනයක් තමයි K5 එක. ඊට පස්සේ අවන්ත එක පදිනවා. තව SM3 පදිනවානේ. ඔව් SM3 පදිනවා. මේ Honda එකක් තියෙනවා. සෑහෙන අඩුවේ මේ ජපන් වාහන කොරියාවේ. ඉතින් මේ වාහනේත් කොරියාවේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මානුවන් 1750ක්. දැන් එතකොට අයියේ සාමාන්‍යයෙන් කොරියාවේ කොල්ලෙක්ට අතේ සල්ලි නැත්තම් කාර්යයක් ගන්න ඕමනාව තියෙනවා නම්
යම් කිසි මුදලක් දීලා හරි එහෙම නැත්නම් අපිට ෆුල් ලෝන් එකකට යන්න පුළුවන්ද? අපිට සතපහක් කන්න නැතුව එයාගේ වීසා කාඩ් එකයි ඔව් ඒතකොට ලයිසන් එකයි තිබුණා නම් අපිට ලෝන් එක අරන් දෙන්න පුළුවන්. එන්න අවශ්‍යතාවයකුත් නැහැ. එයා කොරියාව කොහේ හිටියත් අපිට ෆෝන් එකෙන් වැටි ඔක්කොම කරලා වාහනේ ළඟටම ගෙනත් දෙන්න පුළුවන්. හිතන්න පුළුවන්ද මේ Audi A4 එක ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 50කට වගේ ගන්න පුළුවන් ඉතින් මාන්නුවන් 2500ක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ වැගනාර් ටයිප් එකට යන මේ Kia රේක සාමාන්‍ය මේක වෙනවා මාන්නුවන් 640ක් වගේ වුණේ. 640කට වගේ වෙන්නේ. ඉඩකඩ පහසුකම්ත් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳයි වාහනේ නේ. බලන්න ඉස්සර කරලා කිලෝමීටර් 85537යි දුවලා තියෙන්නේ. ඉතුරු ටික සේරම තියෙනවා. ඉතින් ස්ට්‍රීට් හීටින් සන්රූෆ් නැහැ නේ. සාමාන්‍ය ඕන සමහර කම්පැනි වල කොල්ලෝ සල්ලි එකතු කරලා වාහන ගන්නවානේ. වාහන අරගෙන කට්ටියත් එක පාවිච්චි කරනවා තනි වාහනයක් විදිහට. මේ වගේ වාහනයක් හරි වාහනයක් ගන්න තියෙනවා නම් වටිනවා. ඉතින් මේක සාමාන්‍ය වාහන 2000 කීයද කිව්වයි 2900කට වගේ ගන්න පුළුවන්. ලක්ෂ 50 ගාණක් වගේ 60කට වගේ වෙන්න. ඇතුළේ නම් ඉතින් සුපිරි ඉඩ කඩ තියෙනවා. කැම්පින් යන්න අනම්මන හැම දෙයකටම කොල්ලෝ 10ක් 15ක් ඉන්න බෝඩින් වල ඉතින් මේ වගේ දෙයක් තියෙනවා නම් වටිනවා. හරි. නගිලා. ඉතින් වාහනය පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. කැමරා අනම්මනම් 360 view එක හැමදේම වැඩ කරන මේ වාහනේ කිලෝමීටර් දුවලා තියෙන්නේ 62000 ගානයි. ඉතින් සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ ලංකාව මුදලින් 60ක් වගේ වෙන්නේ. ඉතින් ලොකු ගාණක් නැහැ. ඔයා දන්නවද මෙන්න මේ තියෙන වාහනේ? මේ තියෙන වාහනේ දුවලා තියෙන කිලෝමීටර් ගාන 110000යි දුවලා තියෙන වාහනේ 2012 වාහනයක්. මේ වාහනේ යන්න පුළුවන් මාන්නුවන් 130කට දෙන්න පුළුවන්. 130කට දෙන්න පුළුවන්. 130යි කියන්නේ මාන්නුවන් එකක් දැන් රුපියල් 2100ක් වගේ වෙන්නේ. දුවලා තියෙන කිලෝමීටර් 110000යි. මහ ලොකු දුරක් දුවලත් නැහැ. වාහනේ කන්ඩිෂන් එකත් හොඳටම තියෙනවා. කොරියාවේ මේ ලංකාවේ වගේ වෑන් නැහැ. ඒ කියන්නේ කේඩිය චනම් නෑ. මේක 1600ක් වෙනවා. 2018 කිලෝමීටර් 45000යි දුවලා තියෙන්නේ. මේ තියෙන්නේ 2018 අවුරුද්ද කිලෝමීටර් 45000යි දුවලා තියෙන්නේ. මාන්නුවන් 1600ක් 1650ක් අතර කියලා තමයි තියෙන්නේ වාහනේ. වාහනේ මිල එහෙම ගහලා තියෙන්නේ. විකුණන කෙනාට ඇවිල්ලා බලලා ඒ ගාන දෙන්න. එතකොට මෙතන තියෙනවා චවල එකක් තියෙනවා මාන්නුවන් 700යි. එතකොට අපිට මෙතන තියෙනවා තව Samsung කාර් එකක් නම්බර් ප්ලේට් එක වහලා අපි බැලුවොත් එහෙම මාන්නුවන් 200යි. මට ඔය වාහනේ දෙන්න පුළුවන්. මාන්නුවන් 150කට ඕන තියෙනවා. කිලෝමීටර් 118000ක් දුවපු Samsung වාහනයක්. සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 3කට වගේ වුණ මේ වාහනය ගන්න පුළුවන්. එතකොට මේක මොකද? මේක නම් Samsung පරණ වාහනයක්. මේක නම් ගොඩක් ගාන අඩු ඇති හැබැයි. හැබැයි ඒකත් 200ක් කියලා ගහලා තියෙන්නේ. ඒකත් SM5 එක. SM5 එකක්. කිලෝමීටර් 140000ක් දුවලා තියෙනවා. ලොරියක් ගන්නවා නම් සාමාන්‍යයෙන් ඕන ලංකාවේ මේ වගේ ලොරියක් මේ ලංකාවේ Hyundai කියලා නෙමෙයි කියන්නේ Hyundai කියලා කියන්නේ. වාහනේ සාමාන්‍යයෙන් කිලෝමීටර් දුවලා තියෙනවා 173000ක් මිල 1400කට විතර මොකද දෙන්න ඒක 1420කට විතර දෙන්න පුළුවන්. අපේ කොරියාවේ ඉන්නවා ගොඩක් අය බිස්නස් කරන වාහන වලින් අරගෙන. ඉතින් එහෙම කෙනෙකුට ඇත්තටම වටිනවා ඉතින්. මෙන්න මෙතන මාන්නුවන් 300කට කියලා ගහලා තියෙනවා වාහනේ. බලන්න වාහනේට කොහොමද කියලා. මාන්නුවන් 300ක් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් රුපියල් ලක්ෂ 6ක් වගේ තමයි ඉතින් උපරිම වෙන්නේ. 6යි 60ක් වගේ 6යි 30ක් වගේ තමයි වෙන්නේ. මෙතනක් තියෙනවා රේ එකක් තියෙනවා. ඒක නම් ගාන ගහලා නැහැ. අපි බලාගෙන යන් ගාන ගහලා තියෙන ඒවා ටිකම. මෙතන තියෙනවා මාන්නුවන් 280යි. මේ Kia Morning එක මාන්නුවන් 280යි වෙන්නේ. එතකොට මේ Kia Morning එක කොහොමද? මේ Kia Morning එකත් මාන්නුවන් 280යි වෙන්නේ. Kia Morning වල ඔන්න වාසියක් තියෙනවලු. Kia Morning වල මොනවද සාමාන්‍යයෙන් තියෙන වාසිය කොරියාවේදී පාවිච්චි කරන්නේ? ඔයා හයිවේ එක යනවා නම් අනිත් වාහනට වඩා භාගයයි ගෙවන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් චොනන් 3ක් අනිත් එකට ගන්න ඕන නම් ඔයාට චොනන් එකමාරයි ගෙවන්න තියෙන්නේ. ඔව්. ඒ වගේම පාකින් කරොත් එහෙම ඔයාට අනිත් වාහනට චොනන් 5ක් ගෙවන්න වෙනකොට Kia Morning එකට චොනන් 2මාරයි ගෙවන්න ඕනේ. බොහොම අඩුවෙන් තමයි කොස්ට් එක යන්නේ. භාගයට භාගයක්. ඒක නිසා තමයි Kia Morning මෙච්චර ගණන්.
සාමාන්‍යයෙන් කොරියාවේ නිසාන් ඔය ටොයෝටා වගේ වාහන අඩුයි. මොකද ජපන් වාහන ඇත්තටම කොරියාවේ තියෙනවා අඩුයි. මේක සාමාන්‍යයෙන් කීයකට වගේ දෙන්න පුළුවන්ද අපේ වාහනේ? මේ වාහනේ මල්ලි මට මාන් 650කට විතර වගේ. මාන් 650කට වගේ දෙන්න. මේ වාහනේ මාන් 650කට වගේ ගන්න පුළුවන්. මාන් 650 කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් නම් 13ක්. රුපියල් ලක්ෂ 13ක් විතර. ලක්ෂ 13කට අපේ ලංකාවේ පරණ බොක්ස් ලාන්සරයක් ගන්න අමාරුයි. බලන්නකෝ වාහනේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කොරියාවේ ගොඩක් අය වාහන පදිනවා ලයිසන් එක නැතුව ලයිසන් එක පැදලා ලෝක නඩු දා ගන්න කොල්ලෝ ඉන්නවා. ඉතින් බීලා ඩ්‍රයිව් කරලා නඩු දා ගන්න කොල්ලෝ ඉන්නවා. හිරේ ගිය කොල්ලොත් ඉන්නවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ. අපි බලමු මේ වාහනේ මොකද්ද කියලා. කිලෝමීටර් 84000යි දුවලා තියෙන 2019 වාහනයක්. මාන්නුවන් 1180යි වෙන්නේ. බලන්න වාහනේ. සන්තපේ. සන්ටෆේ. මේක ලංකාවේ විදියට කියනවා නම් Hyundai එකක්. සැන්ටෆේ එකක්. මේක A7 එක කිලෝමීටර් 166000යි දුවලා තියෙන වාහනේ මිල මාන් වොන් 1210ක්. සාමාන්‍යයෙන් ලක්ෂ 25ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. ඇත්තටම කොරියාවේ හෙල්ල දුක් මහන්සි වෙලා හම්බ කරන කොල්ලෝ සතියාන්තරයක් කොහේ හරි යන්න වාහනයක් ගන්නවා නම් ඒක අනිවාර්යෙන් සුපිරිතින් වටිනවා. පොදු ප්‍රවාහන සේවය භාවිත කරන එක පහසු වුණාට යන වෙලාව තමයි පොඩ්ඩක් වැඩි. මේ තියෙන වාහනේ ඩීටේල්ස් ටික මාන්වන් 650යි කිලෝමීටර් 166000යි නිෂ්පාදිත අවුරුද්ද වාහනේ නම්බර එක මේ සියලුම විස්තරත් එක්ක තියෙනවා නබාන වාහනේ. මෙන්න බෙන්ස් එකක් තියෙනවා. බෙන්ස් එකක් තියෙනවා අපි 2017 අවුරුද්දේ බෙන්ස් එකක් ලක්ෂ 50කට දෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්. 99000යි දුවලා තියෙනවා. කිලෝමීටර් 99000යි දුවලා තියෙන 2017 වාහනයක්. ඉතින් හිතන්නකෝ ලක්ෂ 50කට මේ වාහනේ ගන්න පුළුවන්. ඉතින් මමත් වාහනයක් ගන්නත් එක්කනේ අද ආවේ ඉන්දුනීල්ලයි හරහා. ඉතින් ඒ වාහනේ බලන්න චෙක් කරන ගමන් ඉන්නේ අපි තව අපි ඒ වාහනේ පොඩ්ඩක් විස්තර ටික බලමු. මේක ඇක්සිඩන්ට් මොනක් නැහැ. ඔව්. ඔයිල් එක කෙනා කිසිම දෙයක් නැහැ. ඔයාට මම මේක පැහැදිලි කරලා දුන්නා කියලා. ඉතින් ඔයා පොඩි මට නම ලියලා අස්සන කොටක් දාන්න. තව දෙයක් කතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අය වාහනයක දැන් වාහනවල අනුතුරු කොටස් සිද්ධ වෙනවනේ. ඔව්. දැන් අපි ගන්න රක්ෂණයට මොනවද හම්බෙන්නේ සාමාන්‍යයෙන්? රක්ෂණ මල්ලි මෙහි වර්ග දෙකක් තියෙනවා. එකක් චෙකින් ෆෝම් කියනවා, එකක් චොං අප් ෆෝම් කියනවා. ඒ කියන්නේ තර්ඩ් පාර්ටි එකයි ෆුල් ඉන්ෂුරන්ස් එකයි කියලා. ඔව්. බැල් හරි ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගත්තොත් ඉතින් එහෙම අපි වාහනයක් අපි අතින් වැරදින් හැප්පුණත් ඔව්. අපිට වාහනේ හදලා දෙනවා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අතින් වාහනයක් හැප්පුණොත් එහෙම අපි ඉන්ෂුරන්ස් එකට 120ක් විතර අපි අතින් දෙන්න වෙනවා. අතින් මුදල් ගෙවන්න ගෙවන්න. ඒ කියන්නේ ඔව් මාන් 250ක් විතර ගෙදින් එහෙම මාන් 50ක් විතර අපිට අතින් ගෙවන්න වෙනවා. ඔයාලා අපි ළඟට ආවොතින් එහෙම අපෙන් හදාගත්තොත් ඒ මාන් 50ක් නැතුව ඒ කියන්නේ කොරියාවේ කොරියන්ට නැති chance අපි අපේ කොල්ලන්ට දෙනවා මාන් 50ක් නැතුව. ඕකේ මොඩල්ස් වලින් අන්න එහෙම chance එකකුත් හම්බ වෙනවා. මේ- ඒක කෙනාට ඔව්, වාහනයක් දෙන්න. අදලා සාමාන්‍ය දෙනවා. ඉන්ෂුරන්ස් එකක් නැත්තම් මේ තර්ඩ් පාර්ටි එකක් නම් තියෙන්නේ ඔයාලට පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නත් පුළුවන් නේ. ඔව් පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් අපිට ආවොතින් එහෙම අනිත් තැනට වඩා භාගයට භාගයක් වගේ අපිට හදා දෙන්න පුළුවන් ගණන් අඩුවට. කොරියාවේ ඉන්න කොල්ලෝ සේව් කරලා තියාගන්න ඕන නම්බර එක තමයි ඕකේ ඔයා- මොඩල්ස් කියන්නේ. ගොඩක් වාසි දින වාහනයක් ගන්න විතරක් නෙමෙයි හරිද? කොරියාවේ මල්ලි ඕන තැන බලන්න කොරියන්ට නැති chance තමයි මේවා. කොරියාව වාහනේ හදාගන්න ගියත් අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එකට 120ක් දෙන්න ඕනේ චයිබුදංකම්. ඒකත් නැතුව අපි හදා දෙනවා අපේ කොල්ලන්ට. ගොඩක් වටිනවා ඉතින්. අද වීඩියෝ එකේ ඉතින් අරගෙන ආවේ අතරම මම වාහනයක් ගන්න ඕපනාව තිබුණා. එතකොට වාහන සේල් එකකට අපි ආවා. වාහනයක් ගන්නකොට මොනවද බලන්න ඕනේ? වාහනයක් ගන්න ගත්තට පස්සේ මොනවද බලා ගන්න ඕනේ? ඊට පස්සේ ඉන්ෂුරන්ස් කොහමද? හදිස්සියේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම කොහොමද ඒ දේ කරගන්නේ කියලා ඉන්ෂුරන්ස් එකෙන් කතා කරලා ඒක කරගන්නකොට කොච්චර වට්ටමක් ගන්න පුළුවන්ද වාසිය ඔව්. ගන්න පුළුවන්ද කියලාත් එක්ක. තව දෙයක්. ඉන්දිරිලාගේ වාහන ගන්නවා විතරක් නෙමෙයි. තව ගොඩක් සේවාවල් තියෙනවා. ඉන්දිරිලාගේ ඔයා දැන් මෙහෙ
වීසක මාරු කරලා තියෙන්නේ. ඔව් PR එකේ ඉන්නේ. PR එකේ ඉන්නේ. PR එකේ ඉන්නවා කියන හින්දා තමයි මේ බිස්නස් කරගෙන මේව දෙයක් කරගෙන ලස්සන ඉන්නේ. ඉතින් අයියේ අපේ කොල්ලන්ට මේ දේවල් වලට යනකොට PR එක දක්වා යනකොට කොහොමද හම්බෙන උදව් ඔයාගේ? මමත් මල්ලි ඔයාලා වගේම ඊනයින් ආයේ වැඩ කරන්න මේ. හරි. අපේ කොල්ලන්ට කොරියාව ඇතුළට ආපු දවසේ ඉඳන් PR එකට යනකොට මට සාමාන්‍යයෙන් අවුරුදු 18ක් දාන වැඩිය PR එකට යන්න. දැන් හරියට උනන්දුවෙන් වැඩ කරොත් අවුරුදු 9 වගේ PR එකට යන්න පුළුවන්. අපිට කියා දෙන්න කවුරුත් ඉරියේ නැහැ. අපි හැමදේම හොයා කරන්න ගියේ. ඒක නිසා අලුතෙන් යන මල්ලලට PR එකට යන්න යනකොට උනත් අපිට උදව් කරන්න පුළුවන්. අපි දන්න දේවල් අපිට කියා දෙන්න පුළුවන්. ඔව් ඉදිරියේ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට අපි සම්බන්ධ කරන්න කියලා තමයි කියන්න දෙන්නේ නැවට. නම්බර් එක සේව් කරලා තියාගන්න. OK Motors page එක මෙන්න මේ තියෙන page එක Facebook page එක follow කරලා තියාගන්න. ලංකාවේ හිටියත් කමක් නැහැ. මොකද ඔයා කොරියාවට එන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් කොරියාවට ආවට පස්සේ ගොඩක් වාසි තියෙනවා. ඔව් ඉදිරියේදී තව වැඩ ටිකක් කරන්න තියෙනවා. කොරියන් වාහන කොළ කෑලි අපේ හරහා ලංකාවෙන් ඔබට සතියක් වගේ අසුල්ද කාලෙකදී ගන්න පුළුවන් වැඩ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා. ඒක නිසා ලංකාවට අනිවාර්යයෙන්. හරි එහෙනම් thank you අයියේ. හරි ජයවා. හරි ඉතින් අපි වාහනේ ගත්තා. වාහනේ අරගෙන දැන් ගෙදර යන්න ඕනි. වාහනයක් ගත්තාම කොරියාවේ ඉන්ෂුරන්ස් එක ගන්න ඕනි. ඉන්ෂුරන්ස් කියන කෙනාම තමයි වාහනේ පදින්න ඕනි.